අල්මාස් කෑම රසයිද? ෆිෂ් මෝලි, කේරලා ෆිෂ් මැංගෝ කරි, චිකන් කොන්ඩාටම්, chili beef හොඳේ. Wow! මලට් බාබිකියු, 2 portion chicken mandi, 4 portion beef mandi, Kerala special faluda and mango juice හොඳේ. Wow, Safi boy. Chicken dum biryani, idli, indiyapp, chicken dosa, bittara dosa, chicken shawarma dosa, garlic naan, butter naan, ghee dosa, Kerala parota, nool parota හොඳේ. මේක නම් බලන්න ඕනේ වීඩියෝ එක. එකෙම හෙලෝ ලව්ලිස් ඉස්ලාම් වැඩේ පටන් ගත්තේ දම් බිරියානිගේ බිත්තරයක් තිබ්බා. බිරියානිකත් හරිම soft and smooth. බාස්මති හාල් වලින් අදලා තිබුණේ හොඳේ. 4 portion මන්දි beef එක. beef කෑලි හරිම soft and smooth. අතින් ඉතාම පාසුවෙන් කඩාගෙන කන්න පුළුවන් විදිහට வாய்க்கு நல்ல உப்பு புளியா ருசியாவே இருந்துச்சு. හාල්ලට ගුලි වෙලා බෙදි වෙලා නැතෝ හරි ගානටම තිබුණා. ඊළඟ item එක 2 portion chicken mandi එක. chicken කෑලි හරිම soft and smooth. ලුණු ඇඹුල් රස හොඳටම තිබුණා. අතින් ඉතාම පාසුවෙන් කඩාගෙන කන්න පුළුවන් විදිහට. මන්දි එකට චට්නියක් තිබුණා, සලාඩ් එකක් තිබුණා, සම්බෝලයක් තිබුණා. හොඳේ. මෙයාලගේ මන්දි එකේ quality එකත් හොඳයි, quantity එකත් හොඳයි. බඩ පැලෙන්නම කන්න පුළුවන්. Wow! next bitter තෝසේ, chicken තෝසේ. chicken තෝසේ වල chicken හරි ගානට හොඳටම දාලා තිබුණා. bitter තෝසේ වලත් bitterත් හොඳටම තිබුණා. මෙයාලගේ තෝසේ හරිම soft and smooth. வாய்க்கு நல்ல මුරු මුරු இருந்துச்சு. ඉඩ්ලි වගේම ඉන්දියාප්ප වලත් size එකත් ලොකුයි. මින් චට්නි එකක්, කොකොනට් චට්නි එකක්, සාම්බාර එකක් දෙනවා. හොඳේ. இவங்கட இட்லி நல்ல பூ மாதிரி பெரிய சைஸா இருந்துச்சு. Safi boy நல்ல பெரிய size இட்லியா. මගේ ෆේවරිට්ම අයිටම් එකක් වුණා chicken shawarma තෝසේ. මේක හරිම soft. ඇතුලේ මයොනයිස් chicken නේම හොඳටම දාලා තිබුණා. හරිම oil එකත් හරි ගානට நல்ல oily-யா soft-ආ. Wow! chicken shawarma තෝසේ මේකට chicken උත් හොඳටම දාලා තිබුණා. ඇතුලේ එයාලගේ mixing එක next level වැඩක්. நல்ல මුරු මුරෙන් இருந்துச்சு. මේකින් එකක් කෑවා කියන්නේ බඩ ෆුල් වෙන විදියටම තිබුණා. ෆිෂ් මෝලි, කේරලා ෆිෂ් මැංගෝ කරි එක, චිකන් කොන්ඩාටම්, chili beef මේ අයිටම් අතරම නාන් රොටි, ඒ වගේම නූල් පරෝටා, කේරලා පරෝටා එක කනකොට තිබුණ ෆීලිං එක කියලා නිම කරන්න බෑ. හොඳේ. නූල් පරෝටා නූල් වගේ ඇදෙනවා. කේරලා පරෝටත් හරිම soft, ගල් වගේ නැතුව, අමු වගේ නැතුව හොඳටම තිබුණා. මෙයාලගේ beef item, chicken item, ඒ වගේම fish item මේ හැම දෙයක්ම හරියට හරි ගානට කුක් වෙලා තිබුණා. ආහා කොහමද බාණ්ඩේ? එන ලොකු size මලට් බාබිකියු එක. வாய்க்கு நல்ல உப்பு புளியா soft and smooth வேற level இருந்துச்சு. මලට් බාබිකියු කෑල්ලක් නූල් පරෝටාත් එක්ක කනකොට තිබුණ රස wow! Finally, mango juice. හොඳේ. Kerala special faluda, Kit Kat කෑලි දෙකක්, ice cream, nannari, cut fruit, සේමියා දාලා මේක නම් perfect, fantastic වැඩක්. කජු ගොඩයි, මුද්දරස් පළම් ගොඩයි, ඇපල් කෑලි ගොඩයි, ඒ වගේම දෙලුමුත් දාලා තිබුණා. හොඳේ. කන හැම කටකම සෙට් වෙන විදිහට පළතුරු පිරෙන්නම. hello lovelies, මම 20 පාර දැන් මේ බම්බලපිටිය වල තියෙන අල්මාස් ප්‍රීමියම් එකට. මෙයාලගේ ටේබල් සෙටප් එක හරිම කම්ෆර්ටබල්. මම ඔයාලත් එක්ක ෂෙයා කරේ මගේ එක්ස්පීරියන්ස් එක. මට දැනුණේදී ඔයත් තාම try කරේ නැත්නම් ඉතා ඉක්මනටම විසිට් එකක් දාලා try කරලා බලන්න. ඔයාට කොහොමද කියලා අඩුපාඩු තිබුණොත් කියා දෙන්න. අපි ආසයි ඒව අදාගන්න. Thank you so much for watching my video. පරිස්සමින් හොඳේ. bye.